සාරා සංඛ්‍ය කල්පලක්ෂයකින් පුරා දිනක සංසාරයේදී අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයන්ගේ හේතුඵලය දන්වා වදාරමින් ලෝවෙස්සන්ට දේශනා කිරීමට හේතුව උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමෙන් පසු ප්‍රථම ධර්ම දේශනාව පස්වග තවුසන්ට වදාළසේක. ඔයා දන්නවද බුදුරජාණන් වහන්සේ උත්තරීතර සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ තමන් වහන්සේ අවබෝධ කරගත්තු මේ මහා ගැඹුරු සද්ධර්මය මුලින්ම දේශනා කරන්න තෝරගත්තේ කාවද කියලා. බරණැස ඉසිපතන මිගදායේ හිටපු පස්වග තවුසන්ව. එයි උන්වහන්සේ ඒ අයටම මුලින්ම ධර්මය දේශනා කරන්න බරණැසටම වැඩම කළේ. අන්න ඒකින් තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙටම පෙන්වා දුන්නේ ජීවිතයක තියෙන්න ඕන උතුම්ම ගුණාංගය. ඒ කියන්නේ කලගුණ සැලකීමේ. තමන් වහන්සේ අවුරුදු 6ක් මහා දුෂ්කර ක්‍රියා කරද්දී තමන්ට උපකාර කරපු ඒ පස්වග තවුසන්ට මුලින්ම මේ උතුම් නිර්වාණ සුවය ලබා දෙන්න ඕනි කියන ඒ උදාර පරම ආදරණීය කලගුණ සැලකීමේ චේතනාව උන්වහන්සේ තුල තිබුණා. එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනේ මිගදායේ. තත්‍රකෝ භගවා පංචවග්ගියේ භික්ඛු ආමන්තේසි. හැබැයි බුදුරජාණන් වහන්සේ බරණැසට වඩිද්දී මේ පස්වග තවුසන් හිතුවේ සිද්ධාර්ථ ගෞතමයන් වීරිය අත්හැරලා කාමභෝගී ජීවිතයකට වැටුණා කියලා. ඒ නිසා ඔවුන් උන්වහන්සේව පිළිගන්න ලෑස්ති වුණේ නැහැ. අන්න ඒ වෙලාවේ තමන් වහන්සේ සැබෑවටම සර්වඥතා ඥානය ලබාගෙන සසර දුක කෙලවර කරලා උත්තරීතර බුද්ධත්වයට පත්වුණු බව ඒ අයට ඔප්පු කරලා පෙන්වන්න බුදුරජාණන් වහන්සේ මහා සිංහනාදයකින් මෙන්න මෙහෙම වදාලා. මහණෙනි, තථාගතයන් වහන්සේ කාමසුඛල්ලිකානු යෝගය හෝ අත්තකිලමතානු යෝගය යන අන්ත දෙකටම නොගොස් මධ්‍යම ප්‍රතිපදාවෙන් මැදමාවතෙන් උත්තරීතර සම්බුද්ධත්වය අවබෝධ කරගත්තා. මීට පෙර කිසිම දවසක මා මෙබඳු අමා මහ නිවනක් ගැන ඔයාලට ප්‍රකාශ කරලා තියෙනවද? මේ උතුම් සද්ධර්මය මම කිසිම කෙනෙකුගෙන් අහලා කවුරු හරි මට කියලා දීපු එකක් නෙවෙයි. කිසිදු ගුරුවරයෙකුගේ උපකාරයකින් තොරව මා විසින්ම මාගේම ස්වයම්භූ ඥාණයෙන් අවබෝධ කරගත්තු පරම සත්‍යයි කියලා උන්වහන්සේ වදාලා. අන්න ඒ වදන්වල තිබුණු ඒ අසිරිමත් තේජසට සහ ප්‍රඥාවට පස්වග තවුසන්ගේ හිස් ඉබේකම නැමුණා. උන්වහන්සේ බුදු වුණු බව ඒ අයට 100%ක්ම විශ්වාස වුණා. මස් ලේ ජීවිතය යාථාර්ථවාදීව නුවණින් දැකීම සඳහා ප්‍රඥාවන්තයින් උදෙසා ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ අංග 8කින් යුතු උත්තරීතර න්‍යාය උන්වහන්සේ එදා දේශනා කළා. සුකෝ බුද්ධානම් උප්පාදෝ සුඛා සද්ධර්ම දේශනා සුඛා සංඝස්ස සාමග්ගී සමග්ගානං තපෝ සුකෝ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ධර්මය ඉදිරිපත් කරන්නේ සත්වයාගේ සුවසෙත පිණිසත් එම උතුම් ධර්මය තුලම ජීවත් වීමට පසුබිම සලසන්නා වූ මහා ප්‍රාතිහාර්යමය තේජසින් යුතුවයි. අපගේ සසර දුකෙන් මිදී ලබන උත්තරීතර නිර්වාණ අවබෝධය පිණිස පවතින ශ්‍රී සද්ධර්ම රත්නය අකාරික වූ එනිසාම ලෝකෝත්තර ධර්මතාවයන් පසක් කර දෙන උතුම් මාර්ගයකි. ඒ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ යමෙක් ධර්මය දැකීද ඔහු මා දැකි. යමෙක් මා දැකීද ඔහු ධර්මය දැකි කියලා. බුදුන් දකින්න නම් බාහිර රූපය දිහා බලලා වැඩක් නැහැ. උන්වහන්සේ වදාළ ඒ අකාලික ධර්මය ප්‍රඥාවෙන් ජීවිතයට දකින්න ඕනේ. ජීවිතේ අපිට කොච්චර මිනිස්සු උදව් කරනවද? ඒ හැමෝටම කලගුණ සලකන්න. වුණු වැරදි අත්හැරලා ධර්මය තුල හැසිරෙන්න. මොකද ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන මිනිසාව මේ ලෝකෙ වෙන කවුරුත් නෙවෙයි ඔයා රැකපු ධර්මය විසින්ම ආරක්ෂා කරනවා. ධර්මය තමයි උතුම්ම දායාදය. මම අප්පච්චි.